ආයුබෝවන් ආයුබෝවන් අපි විනෝගොඩ බොරකඩවත් උතුර අපේ ආදරණීය තරුණ කැල ප්‍රථම වරට සංවිධානය කරන මහා බක්මහවුලෙල ඉතින් ආදරණීයයි මොකද අපේ තරුණයෝ අපේ කොල්ලෝ ටික අපේ කෙල්ලෝ ටික අපේ ගම වෙනුවෙන් පළවෙනි වරට දින 15ක් වගේ පුංචි කාලයක් තුල මේ සංවිධාන ශක්තිය තාම සුවිශේෂයි මේ අවස්ථාවේදී මම හිතන්නේ අපේ සසිත් මල්ලි ප්‍රදාන වෙලා මේ කරපු කාර්යය අතිවිශිෂ්ටයි. ඉතින් ඔබට පේනවා මේ මහා බක්මහවුලේ අපේ ගමේ අපේ ප්‍රදේශවාසී අපේ සියලු දෙනාගේ මේ තියෙන උනන්දුව එකමුතුකම සහජීවනය බක්මහා භාග්‍යවන්ත වූ මාසය අපේ පෙර සංස්කෘතියේ විශේෂාංගයක් වුණේ අපේ විවගාව කුඹුරු වගාව. ඉතින් අපේ ආදරණීය ගොවි ජනතාව බීවගාව කරලා තමන්ගේ අස්වනු ගෙට අරගෙන කමතේ වෙල්යායේ ගමේ අපේ මිනිස්සු එකතු වෙලා මේ උත්සවය සංවිධානය කළා. තමන්ගේ ඒ ආදරණීය භාග්‍යවන්ත වූ මාසය සිහිපත් කරමින් තමන්ගේ මහන්සිය විඩාව සංසිඳුවා අවුරුද්දේ බුලත් කුරුළු ආදරණීයන්ට දෙමව්පියන්ට වැඩිහිටියන්ට ප්‍රදානය කරමින් මේ සංස්කෘතික අංගය අපේ හෙළයන්ගේ මහා මංගල්‍ය එදා සිට අද දක්වා මේ විදිහට නොකඩවා පවතින්නේ ගමේ ජනතාවගේ තරුණයන්ගේ සහජීවනය නිසා. ඉතින් මේ බොරකඩවත් අපේ ආදරණීය තරුණයන් අපේ ජනතාව එකමුතුව මේක අද රාත්‍රිය පුරා මේ විදිහට යනවා. ඉතින් ඔබ සම්බන්ධ වෙන්න අනිවාර්යෙන්ම එහෙනම් හැමෝටම ජය. කබඩීමේ තරගයේදී පළවෙනි ස්ථානයේ ආරම්භ කරන්න හදන්නේ. මොකද ඔය පැත්තේ තරගේ දන්නේ. කාන්තාවන් රැස්තියෙද්ද කබඩීමේ තරගය ආරම්භ කිරීමට විඩදා දෙකයි තුනයි ආරම්භයට ඉඩ දෙන්න ඕනේ. ඔයගොල්ලෝ පොඩ්ඩක් පස්සට වෙන්න. කොහොමද ආයිගා පුංචි ඉල්ලීමක් කරනවා. මොකද තෝරුවම එක ආල්මස් අප්පුණා කියන්නේ ඒකත් ලොකු අභියෝගයක්. එරාද තෝරුවම එක ආල්මස් අප්පුණා ගයි තුනයි ඔන්න අදිනවා බලන්න කොහමද? ආගා පොඩිය ඔන්න අදිනේ. හරි හරි හරි